අලුයම 5:30යි. මුළු ලොවම තවමත් නිහඬයි. සිරිපා කරුණා කරන දහස් ගණනක් බැතිමතුන්ගේ එකම ප්‍රාර්ථනය ඉර සේවය දැක ගන්නයි. නමුත් මේ සුඳුරු දසුනට එහා ගිය විද්‍යාවට පවා අභියෝග කළ මහා අභිරහසක් සිරිපා මුදුනේ සැඟවී තිබෙන බව ඔබ දන්නවාද? හිරු නැගෙනහිරින් උදා වෙද්දී බටහිර අහසේ මීදුම් පටල අතරින් එක්වරම මතුවන්නේ යෝධ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක්. මීටර් දහස් ගණනක් ඉහළට අහසේ ඇඳුණු කිසිදු අඩුවක් නැති පරිපූර්ණ සමපාද ත්‍රිකෝණයක්. මෙන්න මෙතනයි අභිරහස තියෙන්නේ. සමනල කන්ද කියන්නේ ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන කන්දක් නෙවෙයි. එහි පැති අසමතුලිතයි. හැඩය අක්‍රමවත්. ඉතින් අක්‍රමවත් හැඩයකින් යුත් කන්දකින් මෙතරම් නිවැරදි ජ්‍යාමිතික ත්‍රිකෝණයක් අහසේ ඇඳෙන්නේ කොහොමද? සමහරු පවසන්නේ මෙය වායුගෝලීය වර්තනයක් කියයි. තවත් පිරිසක් පවසන්නේ මෙය විශ්ව ශක්තියේ කේන්ද්‍රස්ථානයක් බවයි. නමුත් ලෝකයේ වෙනත් කිසිම කන්දක මෙතරම් පැහැදිලි මෙතරම් පරිපූර්ණ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් දකින්නට ලැබෙන්නේ නැහැ. එය සොබාදහමේ අහම්බයක්ද? නැතිනම් මේ ශුද්ධ වූ භූමියේ ඇති සුවිශේෂී බලයක්